හලෝ අද ඔබත් සමග මම බෙදා ගන්න කැමති අපගේ ජීවිතවල දෙවියන් වහන්සේ කරන්නා වූ ආයෝජනයන්. ඉතින් එතුමා අපේ දෙවියන් වහන්සේ අපිට එසේ කරන්නේ උන්වහන්සේව අපිට ගෞරවයට ගෙන එන පිණිස සහ යමෙක් තුළ ආයෝජනය කරනකොට උන්වහන්සේ දේ කරන්නේ අහම්බෙන් නෙමෙයි. ඉතින් එතුමාට තියෙනවා අපේ ජීවිතවල ආයෝජනය කරනකොට එතුමාට අරමුණු චේතනා ඇතිව තමයි උන්වහන්සේ අපේ ජීවිතවල ආයෝජනයන් කරන්නේ. ඉතින් බොහොම පොඩි කාලේ ඉඳන් ළමා කාලේ ඉඳන් කෙනෙකු තමාගේ කාර්ය ආරම්භ කරන ආයෝජනයන් දෙවියන් වහන්සේ කරනවා. සමහර අයගේ ජීවිතයේ පසු කාලීනව දෙවියන් වහන්සේ මේ ආකාරයෙන් උන්වහන්සේගේ ඒ බලයෙන් පියවර තබන්නවා. ඉතින් ඒ දෙගොල්ලම එක හා සමානව ඉලක්ක වලට යනවා උන්වහන්සේගේ පරමාර්ථය කරන පිණිස. ඉතින් එතුමාගේ මහිමය පිළිබිඹු කරන පිණිස ඉතින් මනුෂ්‍යයන්ගේ අරමුණු ඉටු කරන සහ සදාකාලයටම අනිත් අයට බලපෑම් කරන පුද්ගලයන් ඇති කිරීම තමයි දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ව ආයෝජනයට පත් කරන්නේ. උන්වහන්සේ ආයෝජනය කරන්නේ. ඉතින් ශුද්ධ ලියවිල්ලේ ජීවිත කතා සහ මගේ පෞද්ගලික අත්දැකීම් හරහා මේ අපි පොඩ්ඩක් ගවේෂණය කරමු. ඉතින් පළවෙනි කාරණාව තමයි මම කතා කරන්න යනවා දෙවියන් වහන්සේ ළමා කාලයේ සිටම ආයෝජනය කළ චරිත සම්බන්ධයෙන්. සමහර අය කුඩා කාල සිටම කැඳවීමේ හැඟීමකින් සිටිනවා. ඔවුන් ඒ තේරුම් ගත්තාම ගැනීමටත් පෙර දෙවියන් වහන්සේගේ හස්තය කියන්නේ ඔවුන්ගේ පොඩි අවදියේම ඔවුන්ට දෙවියන් වහන්සේගේ හස්තය ඔවුන් මත තිබුණු ආකාරය ඔවුන්ගේ කතා වලින් අපිට හෙළි වෙලා තියෙනවා. ඉතින් පළවෙනියම මම ගන්න කැමති සාමුවේල්ගේ චරිතය. සාමුවේල් කියන්නේ පුරාණ ගිවිසුමේ සිටියා වූ ඒ කුඩා කාලයේදීම ඔහුට දෙවියන් වහන්සේ ඔහුව කැඳෙව්වා. ඉතින් දෙවියන් වහන්සේට ඔහුව කැප කරා කෙනෙක් ළමා වේදීම දෙවියන් වහන්සේගේ සේවය උදෙසා කැප කරා. දරුවෙකු ලෙස දෙවියන් වහන්සේගේ හඬ ඇසුණා සාමුවේල්ට. සාමුවේල් පළවෙනි සාමුවේල් තුන්වෙනි පරිච්ඡේදය ඔබ කියවුවොත් ඔබට මේ ගත හැකි ඊශ්‍රායලට විශ්වාසවන්ත මඟ පෙන්වූ අනාගතයේ වක්‍රවරයෙක් බවට පසුව සාමුවේල් පත් වුණා. ඉතින් අපි බැලුවොත් මෝසෙස්ගේ ජීවිතයේ මෝසෙස් දිව්‍යමය මැදිහත් වීමෙන් ලදරුවෙක් ලෙස බේර ගන්නා ලදී. ඉතින් ඔබ දන්නවා කොහොමද මෝසෙස් බේරගත්තේ? ඒ පාරාවගේ අතින් ඔහු මැරෙන්න සිටින විට මාලිගාවක හැදී වැඩි ජාතියක් මෙහෙවීමට ඔහුට පුළුවන් වුණා. දෙවියන් වහන්සේ ඔහුගේ හැදී වැඩිම භාවිතා කළේ ඔහු ශ්‍රේෂ්ඨත්වය සඳහා හැඩගස්වා ගැනීමටය. ඉතින් නික්මයාම 9 ඔබට නික්මයාම දෙවැනි පරිච්ඡේදය ඔබට මේ ගැන ඔබට කියව ගන්න පුළුවන්. ඉතින් අපි දන්නවා ඒ වගේම යෝසෙප් කියන්නේ යෞවනයෙක් හැටියටම ඉන්න කාලෙම ඒ කියන්නේ ඔහු නවයවුන් වයසෙම සිටින කාලේ සීන දුටුවා. ඉතින් පාවා දීමට ලක් වුණා. ඔහු සිරගත වුණා. විදදරාගත නොහැකි දේවල් තුලින් ගියා. ඒ සියල්ල තුලින් ගිය උන්වහන්සේ ඔහු තුළ ආයෝජනය කරා ඊජිප්තුවේ පාලකයා සහ ගැලවුම්කාරයා බවට පත්වීමට. ඉතින් ඔබ උත්පත්ති 37 වෙනි පරිච්ඡේදයේ සිට 50 වෙනි පරිච්ඡේදය දක්වා මේ කතාව ඔබට දැක ගන්න පුළුවන්. ඉතින් අපි දන්නවා දාවිද් පිරිමි ළමයෙකු පොඩි පිරිමි ළමයෙකු ලෙස සිටියදීම රජෙකු හැවෙන්න අභිෂේක කරනවා. ඉතින් තරුණ වියේදීම ඔහු මොනවද කරන්නේ? ගොලියත් සමග සටන් කරනවා. දෙවියන් වහන්සේ ඔහුගේ මුල් කීකරුකම් උරුමයක් ගොඩනැගීමට භාවිතා කළා. ඉතින් දාවිද් උන්වහන්සේ කුඩා අවදියේ සිටම ඔහු තුළ ලොකු ආයෝජනයක් කරා. මොකද ඔහු ඉදිරියේ ඔහුගේ ඒ වයස ඔහු පුරා ගියාම උන්වහන්සේ මහත් ලෙස ඔහුව පාවිච්චි කරන පිණිස යෙරමියා අපි දන්නවා යෙරමියා ගර්භාෂයේ ඉන්න සිට ඔහු කියනවා ඒ යෙරමියා 1:5 කියනවා කැඳවනු ලැබුවා කියලා. ඉතින් ඔහු තරුණ හා බියෙන් සිටියා. ඔහු බලවත් අනාවැකි කියන හඬක් ප්‍රතිබුණා. ඉතින් ඔහු ඊටම දෙවියන් වහන්සේට බියෙන් සිටි
තරුණයෙක්ව සිටියා. ඉතින් හරිම ඔහුද පොඩා කාලේ සිටම දෙවියන් වහන්සේ ඔහු ගැන අනාගත වක්‍රු කෙනෙක් වෙන පිණිස උන්වහන්සේ කාලේ සිටම ඔහු තෝරාපත් කරගත්තා. ඉතින් යොහාන් ද බෞතිස්ත ගැන අපි බලමු. යොහාන් ද බෞතිස්ත උපතට පෙර සිටම ශුද්ධාත්මෙන් පිරි සිටියේ. ආමෙන්. ලූක් පළවෙනි පරිච්ඡේදයේ ඒක ගැන ඔබට කියවන්න පුළුවන්. ඉතින් ඔහුගේ පරබයුව දෙවියන් වහන්සේ ගෙන ආපු පරමාර්ථය ඇවිල්ලා මාර්ගයේ යේසුස් වහන්සේගේ පැමිණීම සඳහා මාර්ග සූදානම් කිරීමට ඔහු ජීවත් වුණා. තිමෝති ගැන අපි කතා කරන්න යනවා. තිමෝති ඔහුගේ මව සහ ඔහුගේ ආච්චි විසින් ශුද්ධ ලියවිල්ල කියවලා පොඩි කාලේ දැන් ඔහුව හදා වඩා ගත්තා. ඉතින් ඔහුව පසුව පවුල් විසින් මඟ පෙන්වලා තරුණ නායකයෙකු බවට අපි දන්නවා දෙවනි තිමෝති පොතේ 1:5 ඔබ දැක්කොත් දෙවියන් වහන්සේ ඔහු තුලත් පුදුමාකාර ලෙස ආයෝජනය කරා වූ තරුණ නායකයෙකු ලෙස පත් වුණා. ඒ මුල් සභාවේ. ඊළඟට අපි අවසාන වශයෙන් කියන්න යනවා යේසුස් වහන්සේ අවසාන උදාහරණය. එතුමාගේ උපත ළමා කාලයේ සහ යෞවනයේ යන සියල්ලම දිව්‍යමය ලෙස සලකුණු කර තිබුණා. ඉතින් වයස අවුරුදු 12 දී ඔහු දැනටම ඔහු දේව මාලිගාවේ ඒ වෙනකොට යුගන්නමින් සිටියා. දැන් ලූක් 2:49 ඔබට ඒ සම්බන්ධයෙන් කියවන්න පුළුවන්. ඉතින් එතුමාගේ සියල්ල ඒ දිව්‍යමය ලෙස සලකුණු කර තිබුණා. උන්වහන්සේ පොඩි කාලේ සිටන් උන්වහන්සේ කුරුසිපත් වීම දක්වා එතුමාගේ සියල්ල උන්වහන්සේ සලකුණු කර තිබුවා. ඉතින් අපි ඒ ආකාරයෙන්ම අපි දෙවැනි කාරණාවට බලමු. ජීවිතේ පසු කාලීනව දෙවියන් වහන්සේ කැඳවීමට ගෙනවිත් ආයෝජනය කළ චරිතය. ඉතින් ඔවුන් අනපේක්ෂිත ලෙස පසු කාලීනව කැඳවනු ලැබුවා. ඉතින් දෙවියන් වහන්සේගේ ඇමතුමකට ඔවුන්ගේ ප්‍රතිචාරය පරිවර්තනයට හා බලපෑමට මඟ පෑදුණා. ඉතින් අපි බලමු පළවෙනි චරිතය ආබ්‍රහම් වයස අවුරුදු 75 දී තමයි ඔහුව කැඳවනු ලැබුවේ. උත්පත්ති 12 වෙනි පරිච්ඡේදයේ මේ තිබෙනවා. ඔහු තුල පුදුම ඇදහිල්ලක් තිබුණු ජාතියේ පියා බවට පත් වුණා. ඇදහිල්ලේ පියා සහ ඊශ්‍රායල් ජාතියේ පියා ලෙස හැඳින්වෙනවා. ඉතින් අපි දන්නවා පාවුල් එහෙම නැත්නම් අපි සාවුල් කියනවා සභාවට පීඩා කරන අතරතුර දෙවියන් වහන්සේ ඔහුට මුණ ගැසුණා. ක්‍රියානාමයේ පරිච්ඡේදයේ ඔබට තිබෙනවා. ඔවුන් සියල්ලට දෙවියන් වහන්සේගේ කැඳවීම ලැබුණේ පසු කාලීනවයි. ඉතින් පෙර අපි කතා කරේ ළමා කාලෙම කැඳවීම ලැබපු පුද්ගලයන්. දැන් අපි කතා කරන්නේ පසු කාලීනව දෙවියන් වහන්සේගේ ඒ ආයෝජනයන්ට මුහුණ දීපු පුද්ගලයා. ඉතින් අපි දකිනවා පේත්‍රුස් දීවරයෙක්. ඉතින් ඔහු උන්වහන්සේ මිනිසයන් අල්ලන්නේ කරන්න උන්වහන්සේ යේසුස් වහන්සේ කැඳවනවලු. පස්වෙනි පරිච්ඡේදය ඔබට කියවන්න පුළුවන්. ඉතින් මුල් සභාවේ මූලික කාර්යභාරයක් ඉටු කරා පේත්‍රුස්. ඒ වගේම රාහබ් වේදනාකාරී අතීතයක් ඇති කාන්තාවක් ඇදහිල්ල තෝරගෙන දෙවියන් වහන්සේගේ සෙනගට ඇය උපකාර කරන ඇගේ පසු කාලින ජීවිතයේ යෝෂුවා දෙවැනි පරිච්ඡේදයේ ඔබට කියවන්න දැක ගන්න පුළුවන්. ඉතින් ඇයට ඒ නිසා යේසුස් වහන්සේගේ පරම්පරාවේ කොටසක් බවටද පත් වෙන්න පුළුවන් වුණා. ඉතින් මේ ආකාරයෙන් ගොඩාක් චරිත මට ඔබත් සමග බෙදා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් රූත්ගේ චරිතය බැලුවොත් ඒ ආකාරයෙන්මයි පසු කාලීනව ඇය නායෝමිට දෙවියන් වහන්සේට පක්ෂපාතීව සිටියා. ඇය තෝරාගත් බැඳපු විදේශිකයක් කාන්තාවක්. ඉතින් ඇය පසු කාලීනව දාවිත් රජුරන්ගේ මිත්තණිය බවට පත් වුණා රූත්. දෙවියන් වහන්සේ ඔහුගේ සැකයන් නොතකා බලවත් ගැරම්කාරකු ලෙස ඔවුන්ව නැගිටෙව්වා. ඉතින් මම ඔබත් සමග මගේ ජීවිතයේ උන්වහන්සේ කර තිබෙනා වූ සාක්ෂිය කුඩා කල සිට උන්වහන්සේ මට කර තිබෙන දේවල් ඔබත් සමග බෙදා ගන්න මේ මොදක් කර ගන්නවා. මම දේවගැතිවරයෙක් ගේව ගැති කෙනෙක්ගේ දියණියක් වන අතර අපේ පවුල බොහෝ දුෂ්කරතා මැදින් ගමන් කළා. ඒවයින් සමහරක් ඇත්තටම ජීවිත තර්ජන
පවා තිබුණා. නමුත් මගේ දෙමාපියන් කිසි විටකත් පසුබට වූයේ නැහැ. ඔවුන් සබාව දේව සබාව පමණක් නොව එදිනෙදා ජීවිතේ සැබෑ ඇදහිල්ල කෙබඳුද ඉදයි කියලා අපිට ආදර්ශයක් ලැබුවා. ඉතින් ඔවුන්ගේ ආදර්ශය සහ අසංඛ්‍යාත උන්වහන්සේ කරව හාස්කම් හරහා මගේ සහෝදරිය සහ මම දෙවියන් වහන්සේව ගැඹුරින් විශ්වාස කරගන්න ඉගෙන ගත්තා. කුඩා කල සිටම මට තිබ්බේ උන්වහන්සේ මාව කැඳවලා තිබ්බේ නමස්කාර සහ සේවයට. ඉතින් දෙවියන් වහන්සේට සමීපතම සහ එතුමාගේ රාජ්‍ය වඩාත්ම ප්‍රයෝජනවත් යයි මට ඒක හැඟිලා තිබ්බා. ඉතින් මට නමස්කාරය නැත්තම් මට කිසිවක් නැති බව තමයි මම විශ්වාස කරේ. ඉතින් දෙවියන් වහන්සේ අපිට මම දන්නවා දෙවියන් වහන්සේ අපිව නමස්කාර කරන්න තමයි මැව්වේ. නමුත් නමස්කාරය කියන්නේ උන්වහන්සේ මා වෙත ලැබූ උතුම් කැඳවීමේ එක කොටසක් පමණක් බව සොයා ගැනීමට මට දෙවියන් වහන්සේ අවස්ථාව ලැබලා දුන්නා. මම නමස්කාර සේවයෙන් ටික කලකට ඉවත් වෙලා මගේ අරමුණෙන් මා ඉවත් වුණ වෙලාවේ මට හිතුණා මගේ අරමුණෙන් මාව ඉවත් වුණා කියලා. මුචිතාත්මයන්න් වහන්සේ තවත් උන්වහන්සේගේ දීමනාවක් මට හෙළි කරන්න පටන් ගත්තා. ඒ නියමිත අවකාශයේදී දෙවියන් වහන්සේ මට වචනේ ඉගැන්වීමට ඇති ආශාව. ඒ කියන්නේ මම මේ දැනගෙන හිටියේ නෑ මා තුළ උන්වහන්සේ තබලා තියෙනවා කියලා. මම මේ කැඳවීම රැගෙන මෙච්චර කාලයක් ආව බව මම දැනක් හිටියේ නෑ. ඉතින් මාව ගිය හැම දෙයකම උන්වහන්සේ මේ කැඳවීම මේ දේ සඳහා උන්වහන්සේ හැඩගස්සලා තියෙනවා. ඒ මුල් අවදියේ සිට මශුදාත්මයන්න් වහන්සේ විසින් ගැඹුරින් මාව මේ යුගන්නමෙන් උන්වහන්සේ මේ தത്വයට අදගෙන තිබෙන කිපව මට දැන් වැටහෙනවා. ඉතින් දෙවියන් වහන්සේ දැන් මම ඔහුගේ වචනේ එතුමාගේ වචනේ බෙදා ගන්නවා YouTube වේදිකාව උන්වහන්සේ ඒ සඳහා විවෘත කළා. ඉතින් සෑම ඉගැන්වීමක්ම සෑම වීඩියෝයක්ම සෑම පණිවිඩයක්ම මගෙන් නෙවෙයි. නමුත් දෙවියන් වහන්සේ මා තුළ කර ආයෝජනය සහ ශුද්ධාත්මයන්න් වහන්සේගේ ඒ ඉගැන්වීම සහ මගේ පවුලේ සාක්ෂිය සහ මාව හැඩගස්වාගත් අත්දැකීම් හරහා මට දැන් ඒ සියල්ල කරන්න උන්වහන්සේ මා තුළ ආයෝජනය කළ තිබෙන බව මට දැන් තේරෙනවා. ඉතින් දෙවියන් වහන්සේ මා තුළ මා සිතුවට වඩා වැඩි යමක් තබා තිබෙනවා කියලා මම සිතුවා. ඉතින් මම නමස්කාර කරන්නේ පමණක් කියලා මම හිතුවා. නමුත් මම ගුරුවරයෙක්ද වෙලා තියෙනවා කියලා මම දැනන් හිටියේ නෑ. මට වේදිකාවක් අවශ්‍යයි මම හිතුවා. නමුත් දෙවියන් වහන්සේ මට වෙනත් අලුත් වේදිකාවක් මම සිතුවේ සභාව වේදිකාව එහෙම නැත්නම් මොනෑම වේදිකාවක් ගැනවත් හිතුවේ නෑ. නමුත් උන්වහන්සේ මට මේ YouTube වේදිකාව මේ platform එක උන්වහන්සේ ලබා දුන්නා. ඉතින් මට අරමුණක් නැති වෙලා තියෙනවා කියලා මම හිතුවා මගේ අරමුණ නමස්කාරේ. නමුත් මට ඒයින් වැඩි යමක් උන්වහන්සේ පෙන්වනු ලැබුවා. ඉතින් දෙවියන් වහන්සේ ස්තුති වේවා. ඉතින් මට මේ දෙයින් ඔබට මම අදහස් කරන්නේ කුමක්ද? ඔබේ අරමුණ කුමක්ද? දෙවියන් වහන්සේ ඔබ තුළ යමක් ආයෝජනය කරලා තියෙනවද? ඔබ කල්පනා කරන්න. ඔබට තුළ උන්වහන්සේ අනිවාර්යෙන් ආයෝජනය කරලා තියෙනවා. ඉතින් බයිබලයෙන් සහ සැබෑ ජීවිතෙන් අපි අද ඉගෙන ගන්න අවශ්‍ය මේකයි. දෙවියන් වහන්සේගේ ආයෝජනය සෑම විටම අරමුණක් ඇත. ඉතින් ඔබ දන්නවා යෙරමියා 1:5 ඉස්සෙල්ලා කියෙව්වා මම ඔබව මවගේ කුසේ සෑදීමට පෙර මම ඔබව දැන සිටිමි කියලා යෙරමියා 1:5 කියනවා. ඉතින් දාවිත් මෙන් කුඩා කාලයේ සිට හෝ පසුව පාවුල් මෙන් දෙවියන් වහන්සේ මොන ආකාරයෙන් හරි ඔබ තුළ උන්වහන්සේ ඒ කැඳවීම ආයෝජනය කර තිබෙනවා. ඉතින් ඔබේ ආරම්භයේ සිටම උන්වහන්සේ අවසානය දක්වා ඔබ ගැන දකිනවා. දෙවැනි කාරණේ එම ආයෝජනය අන් අයට බලපෑම් කිරීමට අදහස් කෙරේ. ආමෙන්. අප තුළ තිබෙන ආයෝජනය අපට පමණක් නොවේ. අපි එය අන් අයට භාවිතා කිරීමට අවශ්‍යයි. ඉතින් අපි දකිනවා යෝසෙෆ්ගේ සිහින ජාතියක් බේරගත්තා. පවුල්ගේ ලිපි සභාව ගොඩනැගුවා. ඉතින් ඔබට තිබෙනා වූ ඒ දීමනාව උන්වහන්සේ ඔබ තුළ කර තිබෙන ආයෝජනය ඔබ අනිත් අයට බලපෑම් කිරීම අනිත් අය සඳහා කරන්නා වූ දෙයක් කරගන්න අවශ්‍යයි.
ඉතින් තුන්වෙනි කාරණාව අපට දී තිබෙන ඒ දේ දීමනාවන් සඳහා අපි වගකීමට වගකිව යුතුයි. බොහෝ දේ දී තිබෙනාට බොහෝ දේ ඉල්ලා සිටිනු ඇත. ඉතින් ලූක් 12:48 කියනවා. ඉතින් පාලෙන්ත ගැන උපමාව ලූක් මතෙව් 25 කියනවා. ඔබට එක් දීමනාවක් හෝ 10ක් ලැබී තිබුණත් දෙවියන් වහන්සේ ඔබ එය භාවිතා කර ගුණ කරනු ඇත කියලා උන්වහන්සේ දෙවියන් වහන්සේ අපේක්ෂා කරනවා. හතරවෙනි කාරණාව දෙස බලමු. උන්වහන්සේ අපිව සුව පහසු ස්ථානවන් වලින් ඉවත් කරනවා. ගිඩියොන්ට බියෙන් ඉන්න විට උන්වහන්සේ ඒ බිය අතහැරලා නැගිටින්න සිද්ධ වුණා. ඉතින් ඉගැන්වීම සොයා ගැනීමට මට নমස්කාරයෙන් පොඩ්ඩක් උන්වහන්සේගෙන් ඒ ඉවත් වුණු අවස්ථාවේදී මට මන් තුල දෙවියන් වහන්සේ තබා තිබෙනා ඒ ඉගැන්වීමේ දීමනාව මම හොයාගත්තා. ඉතින් වඩා හොඳ දෙයක් හොයා ගැනීමට ඔබට එක් දෙයක් අතහැරීමට අවශ්‍ය වෙයි. ඉතින් ඒ නිසා ඔබට සමහරවිට ඔබ සිටිනා ඒ ස්ථානයේ උන්වහන්සේ වෙන ස්ථානයකට ගෙනියයි. උන්වහන්සේ ඒ වඩා හොඳ දෙයක් අත්දකින්න පිණිස. උන්වහන්සේ ඔබ ජීවිතේ තවත් සීමාව විශාල කරන පිණිස උන්වහන්සේ ඔබ ඒ තව තැනකට ස්ථානයකට හෝ තව කැඳවීමකට උන්වහන්සේ ගෙන යයි. ඉතින් පස්වෙනි කාරණාව මේ කිසිවක් ඔබ නෙවේ. ඔබ තුළ සිටිනා ශුද්ධාත්මයන් වහන්සේ. ඔබ කැඳවීමේ බර රඳා පවතින්නේ ඔබගේ ශක්තිය මත නොවේ. ඔබ තුළ ඇති දෙවියන් වහන්සේගේ ආත්මය මතය. ආමෙන්. බලයෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන් යයි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක සෙකරියා 4:6. ඉතින් මගේ අවසාන දිරිගැන්වීම ඔබ දෙවියන් වහන්සේගේ ආයෝජනයයි. ඔබ ඒක දැන සිටියත් නැතත් උන්වහන්සේ ඔබ තුල බලවත් දෙයක් තබලා තියෙනවා. ඒක එක් අනන්‍යතාවයකට සීමා වෙන්න එපා. ඔබේ සීමාව විශාල කරගන්න. ඔබේ හොඳම දින ඔබ පිටුපස ඇතයි සිතන්න එපා. බිය, සැකය, සියල්ල ව්‍යාකූලත්වය නිසා ඔබට දෙවියන් වහන්සේ තිබිලා තියෙන දීමනාව වලලන්න එපා. දෙවියන් වහන්සේ ඔබ තුල ඇති සියල්ල හෙළි කරන එළියට උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ ගෞරව දෙස හෙළි කරන පිණිස ඔබගෙන් මම ඉල්ලා සිටිනවා. එය එක් කැඳවීමකට වඩා අනිත් එක කැඳවීමකට සීමා නොකර ඔබේ හදවත විවෘතව තබා ගන්න උන්වහන්සේගේ ලැබෙන අනිත් දේවල් අනිත් කැඳවීම් ලබා ගන්න පිණිස ඔබ අත්විඳ ඇති හැම දෙයක්ම එතුමාගේ ඔබට කිරීමට කැඳවන දේ සඳහා උන්වහන්සේ සූදානම් කර තිබෙන බව විශ්වාස කරන්න. ඉතින් ඔබ පසුබට වෙලා නැහැ. ඔබ උන්වහන්සේ අමතක කළා නැහැ. උන්වහන්සේ ඔබව සංවර්ධනය කරනවා, ආයෝජනය කරමින් සිටිනවා. ඉතින් ඒ දෙවියන් වහන්සේ ඔබ තුලින් ඵල දරන්න යනවා. ආමෙන්. ඉතින් ඔබට ඒයි මගේ අද කියන්න අවශ්‍ය වුණේ. ඉතින් ඔබ සිතනවා නම් ඔබ පසුපස සිටින්නේ සියල්ලෙන් උන්වහන්සේ මොනවද කියන්නේ? උන්වහන්සේ ඔබ තුල යමක් බලවත් දෙයක් කරමින් සිටින. ඉතින් මම ඔබට කියන්න කැමතියි ඔබට සම්පූර්ණ පින්තූරයක් දකින්න නැති විට මෙම පොරොන්දුව විශ්වාසය තබා ගන්න. එනම් පිලිප්පි 1:6 කියනවා නුඹලා තුල යහපත් වැඩක් පටන් ගත්ත දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණ කරන සේකයි යන මේ විශ්වාසය ඇතිව සිටිනේ. ආමෙන්. ස්වාමීන් වහන්සේ පටන් ගත්ත දේ ඔබ තුල උන්වහන්සේ ඔබට විශ්වාසවන්ත උන්වහන්සේ එය නිම කරන්න යනවා. හලෙලූයා. ඉතින් උන්වහන්සේ කරන්න යන කාර්ය ඔබ තුල උන්වහන්සේ තවමත් ඒ ඔබට පෙන්වමින් සිටිනවා. ඉතින් ආමෙන්. ඔබට මේ ධෛර්යයක් ඔබට මේ උන්වහන්සේ තුල ඇදහිල්ලක් ඇති වෙන මගේ වචනයක් කියලා මම විශ්වාස කරනවා.
ඉතින් ඔබ සැම මේ ආකාරයේ ජීවමාන දෙවියන් වහන්සේගේ අභිප්‍රායක් ඇති ආයෝජනයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ආමේන්.